ඉතිහාසය විෂය ඉලෙක්ටිව් සබ්ජෙක්ට් එකක් බවට 2029 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් සිදුගන් සූදානම් වෙනවලු. රටට ආපදාවක් වුණාම හැමෝම කතා කරන එකමුතුකම සහයෝගය ගොඩනගපු සංස්කෘතිය පෝෂණය කරන විෂය ඉතිහාසය. මනුෂ්‍යත්වයට ආදරය කිරීම, අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම ප්‍රමුඛම ඉතිහාසයේ විෂය ඉලෙක්ටිව් සබ්ජෙක්ට් එකක් බවට පත් කිරීමත් එක්ක 9 වසර වෙනකන් තිබුණාට මදි. මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල මේ දීලා තියෙන ඉඩ නැති කරොත් අපේ වගේ රටකට මේ රටට කුමක්ද කරන්න හදන්නේ? මේ වර්තමාන ආණ්ඩුව ඒකමතික තීරණ ගන්න සූදානම් වෙනවා. අපි මතක් කරන්න කැමති කරන හැම දෙයකටම අනුමත කරන්න බෑ. බෞද්ධ අනන්‍යතාවයේ සියලු ආගම්වල අනන්‍යතාවය සුරකමින් මේ අපේ රටට ආවේනික වූ ඒ ජාතිකත්වයේ ගොඩනගන සංස්කෘතිය නැමැති විෂය පෝෂණය කරන අපේ ඉතිහාසයේ විෂය ඉවත් කිරීම ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් යුතු අවස්ථාවක් වශයෙන් පෙන්වා දෙන කැමැති දෙයක් උනාට පස්සේ නෙවෙයි කරන්න කලින් 100,000 වාරයක් සිටිය යුතුයි. මේ රිෆෝම්ස් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඔබ නියත වශයෙන් බැලුවොත් එහෙම සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතිහාස විෂය පමණක් අයින් කිරීමක් විතරයි අපිට ඇත්තටම විෂය සිල නිර්දේශයේ පේන්න තිබෙන්නේ. අනිවාර්ය විෂයන් පිළිබඳ අවධානය යොමු කරද්දී දරුවාගේ සෞන්දර්ය ඉතිහාසයේ විෂය අයින් කළා තව දුරටත් යාන්ත්‍රික දරුවෙක් බව නිර්මාණය කිරීම නම් අනාගතයේ ලංකාවට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වේවි. එපමණක් නෙවෙයි සංඛ්‍යා දත්ත වාර්තා සටහන් කරන ළමයි අතර හුදකලාව, තනිකම, ඒ වගේම තමයි මානසික ආබාධ තත්ත්වයන්ට පත් වෙලා තිනවා. මේ හැම දෙයකටම හේතු වශයෙන් දක්වලා තියෙන්නේ ෆෝන් එකට ජංගම දුරකථනයට ඇබ්බැහි වීම. සංස්කෘතිය තුළින් සහයෝගය අපේ තිබෙන එකමුතුකම මේ හැම දෙයක්ම ගොඩනගන විෂය ඉවත් කරලා කොහොමද මේවට පිළියම් හොයන්නේ කියන එකත් මේ ආණ්ඩුව වග බලාගත යුතුයි. මේ නව අධ්‍යාපන සංස්කරණය අපේ රට ගැලපෙන්නේ නැති වගේ අපේ දුප්පත් දරුවන්ට ඉස්සරහට යන්න තියෙන මග ගොඩක් වෙලාට හිරෙන අවස්ථාවක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. මේ සියලුම දේවල් අනුමත කරන මිනිස්සු නෙවෙයි අපි දේශපාලන අවබෝධයක් තියෙන අරුවන් සමග වසර ගණනාවක් වැඩ කරපු ගුරුවරු වශයෙන් තමයි මේ අදහස මම දක්වන්න කටයුතු කරේ. මොකද දෙයක් වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. වීමට පෙර අපි මේ රජය දැනුවත් කරන්න කැමති මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් අපේ සමාජයට වෙන හානිය මතක් කරන්න කැමතියි. සංස්කෘතිය ඒ වගේම මේ ඉතිහාසයේ විෂය මේ රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ගුරුවරයෙක් වශයෙන් මා අනිවාර්යෙන් අදහස් දැක්වීම සිදු කළේ.